උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවන් වෙනුවෙන් අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ කෙටි ලිඛිත ප්‍රශ්න මාලාවක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද පොලිටිකල් පේපර් එකේ අමාරුම කොටස තමයි මේ කෙටි ලිඛිත ප්‍රශ්න කියලා කියන්නේ. මොකද නිශ්චිත පිළිතුරක් අපේක්ෂා කරන ප්‍රශ්න පේලියක් නිසා. ඒ නිසා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා. අපි යමු එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. ඒවායින් දෙකක් නම් කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් පුතේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වර්ග කිරීම කියලා කිව්වහම කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි ලිඛිත, අලිඛිත ව්‍යවස්ථා. ඒ වගේම අනිත් කොටස තමයි නම්‍ය, අනම්‍ය ව්‍යවස්ථා. අනිත් කොටස තමයි ඒකීය, සංධීය ව්‍යවස්ථා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අතුරින් ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කියලා හඳුන්වන්නේ පුතේ රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එක ලියවිල්ලක් වශයෙන් ලියලා අනුමත කරගෙන තියෙන ව්‍යවස්ථා තමයි ලිඛිත ව්‍යවස්ථා කියලා හඳුන්වන්නේ. අලිඛිත ව්‍යවස්ථා කියලා හඳුන්වන්නේ එක ලියවිල්ලක් වශයෙන් ලියවිලා නැති සම්ප්‍රදායන්, ඒ වගේම තමයි සිරිත් විරිත් වගේ කාරණා මත පදනම් වෙච්ච ව්‍යවස්ථා තමයි අලිඛිත ව්‍යවස්ථා කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ ලිඛිත ව්‍යවස්ථා සඳහා උදාහරණයක් විදිහට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අලිඛිත ව්‍යවස්ථා යටතට බ්‍රිතාන්‍යයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි නම්‍ය, අනම්‍ය ව්‍යවස්ථා කියන කාරණාව. ඉතින් මේ නම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා කියන්නේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පහසුවෙන්ම සාමාන්‍ය ක්‍රමවේදයකින් පහසුවෙන්ම වෙනස් කරගන්න පුළුවන් ව්‍යවස්ථා තමයි ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතර ඡන්දයකින් මේ ව්‍යවස්ථා පහසුවෙන් වෙනස් කිරීමට හැකියාව තියෙනවා. අනම්‍ය ව්‍යවස්ථා කියලා කියන්නේ පුතේ විශේෂිත ක්‍රියාවලියකින් එහෙමත් නැත්නම් විශේෂිත ක්‍රියාමාර්ගයකින් පමණක් වෙනස් කරන්න පුළුවන් ව්‍යවස්ථා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2 බලය අවශ්‍ය වෙනවා. එහෙමත් නැත්නම් ජනමත විචාරණයක් තුලින් තමයි වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. ඉතින් මේ නම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වලට අපිට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගන්න පුළුවන්. ඒ වගේම අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විදිහට ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගන්න පුළුවන්. අනිත් එක තමයි ඒකීය, සංධීය ආණ්ඩු ක්‍රම වර්ග කිරීම කියන එක. ඒකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ පුතේ මුළු රටටම අදාළ නීති සම්පාදනය කරලා ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. ඒ කියන්නේ ස්වාධිපති බලය ක්‍රියාවට නංවන්නේ තනි මධ්‍යම ආණ්ඩුවක් විසින් කියන එක තමයි ඒකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් අදහස් කරන්නේ. උදාහරණයක් විදිහට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා හඳුන්වන්නේ මධ්‍යම ආණ්ඩුවත් ඒ වගේම ප්‍රාන්ත රාජ්‍යයන් එහෙම නැත්නම් ප්‍රාදේශීය වශයෙන් තියෙන එක කොටස් අතර බලය විමධ්‍යගත කරලා තියෙන පාලන ක්‍රමයක් තමයි සංධීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතට අයිති වෙන්නේ. මේකෙදි පුතේ රාජ්‍යයේ ස්වාධිපති බලය ක්‍රියාවට නංවන්නේ මධ්‍යම ආණ්ඩුව වගේම ප්‍රාදේශීය ආණ්ඩු එහෙමත් නැත්නම් ප්‍රාන්ත ආණ්ඩු විසින් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒ එක ප්‍රාන්තවලට සහ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු කරගෙන යන්නේ. දෙවෙනි ප්‍රශ්නය දේශපාලන පක්ෂ ක්‍රම වර්ග 5කට බෙදා දක්වනු ලැබේ. ඒවායින් දෙකක් නම් කරන්න කියලා තියෙනවා. දේශපාලන පක්ෂ ක්‍රම වර්ගීකරණය යටතේ අපිට සඳහන් කරන්න පුළුවන් තනි පක්ෂ ක්‍රමය. ඒ වගේම ද්විපක්ෂ ක්‍රමය, බහුපක්ෂ ක්‍රමය. අපිට තව හඳුන්වන්න පුළුවන් අධිපති තනි පක්ෂ ක්‍රමය. ඒ වගේම අධිපති ද්විපක්ෂ ක්‍රමය කියලා වර්ග 5කට වෙන් කරලා දක්වන්න පුළුවන්. ඉතින් මේ පහෙන් දෙකක් තමයි ඔයාලගෙන් අහන්නේ. තනි පක්ෂ ක්‍රමයක් කියලා හඳුන්වන්නේ පුතේ රාජ්‍යයේ බලය භුක්ති විඳින එක පක්ෂයක් පමණයි. කුඩා පක්ෂ තිබුණත් ඒවට බලයක් නැහැ. ද්විපක්ෂ ක්‍රමයක් කියලා හඳුන්වන්නේ පාලන බලය තියෙන්නේ ප්‍රධාන වශයෙන් පක්ෂ දෙකක් වටා තමයි ද්විපක්ෂ ක්‍රමයක් තුල තියෙන්නේ. බහුපක්ෂ ක්‍රමයක් තුල පක්ෂ කිහිපයක් තියෙනවා. මේ පක්ෂ කිහිපයම දේශපාලන ක්‍රියාවලිය තුල සක්‍රියව කටයුතු කරනවා. ඉතින් මෙහිදී සභා ගාණ්ඩු බිහිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා මේ බහුපක්ෂ ක්‍රමයක් තුලින්. අධිපති තනි පක්ෂ ක්‍රමයක් කියලා හඳුන්වන්නේ පුතේ රටක සම්පූර්ණ රාජ්‍ය බලය භුක්ති විඳින්නේ එක දේශපාලන පක්ෂයක් විසින්.
ඒ කියන්නේ තනි පක්ෂයක ආධිපත්‍යයක් තමයි තියෙන්නේ. අධිපති ද්විපක්ෂ ක්‍රමයක් කියලා හඳුන්වන්නේ පුතේ පාලනයේදී පක්ෂ දෙකක් පැවතියත් එක පක්ෂයක් විසින් තමයි දීර්ඝ කාලීනව බලයේ භුක්ති විඳින්නේ. මේ ආකාරයට බලනකොට දේශපාලන පක්ෂ ක්‍රම වර්ග 5කට බෙදෙනවා. ඉතින් මේ පහෙන් දෙකක් තමයි ඔයාලගෙන් අහන්නේ. තුන්වෙනි ප්‍රශ්නය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පුරවැසි පනත හඳුන්වා දුන් ආණ්ඩුව කුමක්දයි නම් කරන්න කියලා තියෙනවා. ඉතින් පුතේ ඒ ආණ්ඩුව තමයි 1947 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. එහෙම නැත්නම් ඔයාලට පිළිතුර විදිහට ඩී.එස්. සේනානායක ආණ්ඩුව කියලා ලිව්වත් පිළිතුර නිවැරදි. ඉතින් මේ පුරවැසි පනත 1948 දී ගෙනාවේ ඉන්දියාවේ සම්භවයක් තියෙන ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට බ්‍රිතාන්‍ය කාලයේදී පැමිණිය අන්නේ අයගේ පුරවැසිභාවය සම්බන්ධව තමයි මේ පුරවැසි පනත ඉදිරිපත් වුණේ. 4 වෙනි ප්‍රශ්නය රාජ්‍ය සතු අධිකාරී බලය විස්තර කෙරෙන දේශපාලන විද්‍යා සංකල්පය කුමක්ද කියලා අහලා තියෙනවා. රාජ්‍ය සතු අධිකාරී බලය විස්තර කෙරෙන පුතේ පරමාධිපත්‍ය එහෙමත් නැත්නම් ස්වාධිපත්‍ය කියලා සඳහන් කරන්න පුළුවන්. රටකට අභ්‍යන්තර වශයෙන් වගේම බාහිර වශයෙන් පවතින බලය තමයි මෙහිදී අධිකාරී බලය කියලා අදහස් කරන්නේ. රටක පුරවැසියන්ට නියෝග ඒ වගේම ආඥා නීති පනවල ඒවා ක්‍රියාවට නංවන්න ඇති බලය තමයි මේ අධිකාරී බලය කියලා මෙතනදී විස්තර කෙරෙන්නේ. 5 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ පසු කාලීනව මධ්‍යගත රාජ්‍යයකට පදනම දැමූ යටත් විජිත යුගයේදී හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කුමක්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිසංස්කරණයේ පුතේ 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලින් තමයි මධ්‍යගත පාලනයකට ලංකාව ගෙන එනු ලැබුවේ. උඩරට සහ පහත රට ප්‍රදේශවල පැවති වෙන්වෙන් වශයෙන් පැවති මේ පාලන ක්‍රමය ඒකරාශී කරලා ඒකාබද්ධ කරලා පරිපාලනය ඒකාබද්ධ කරලා මධ්‍යගත පාලනයකට ගෙන එනු ලැබුවේ මේ 1833 කෝල්බ්‍රූක් කැමරන් ප්‍රතිසංස්කරණය හරහා. 6 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුල සීමිත ඡන්ද බලය හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කුමක්ද කියලා අහලා තියෙනවා. ඉතින් පුතේ මේ සීමිත ඡන්ද බලය ප්‍රථම වතාවට හඳුන්වලා දුන්නේ 1910 ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ. මේ සීමිත ඡන්ද බලය නිසා ව්‍යවස්ථාදායකයට 104ක නියෝජනයක් ලැබුණා. 7 වෙනි ප්‍රශ්නය පීට්‍රූ මූලික බලය විවේචනය කරන දේශපාලන න්‍යාය කුමක්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඒ න්‍යාය තමයි පුතේ ස්ත්‍රීවාදය කියලා කියන්නේ. මේ පීට්‍රූ මූලික බලය කියලා අදහස් කරන්නේ පුතේ පිය පාලනය. එහෙමත් නැත්නම් පුරුෂාධිපති පාලනය. ගෙදරක වුණත් පියානේ මූලික ගෘහ මූලිකයා කියන්නේ නේද? අන්න ඒ වගේ සියලුම අංශ වලින් පියාට එහෙම නැත්නම් පුරුෂයාට මූලිකත්වය දෙන පද්ධතියකට තමයි මේ පීතෘ මූලික බලය කියලා කියන්නේ. ඉතින් ඒ පීතෘ මූලික බලයට විවේචන එල්ල කරනවා මේ ස්ත්‍රීවාදය තුලින්. ස්ත්‍රීවාදය කියලා කියන්නේ පුතේ පුරුෂයින්ට වගේම සමාන ඒ වගේම අයිතිවාසිකම් සමාන අවස්ථා සමාන අගයන් ලබා දෙන්න ඕනි කියලා මේ ස්ත්‍රීන්ටත් ලබා දිය යුතුයි කියලා අදහස් ප්‍රකාශ කරන න්‍යායක් තමයි මේ ස්ත්‍රීවාදී න්‍යාය කියලා කියන්නේ. 8 වෙනි ප්‍රශ්නය දේශපාලනය සහ ආගම එකිනෙකින් වෙන්විය යුතුයයි කියා සිටින දේශපාලන මතවාදය කුමක්ද කියලා අහනවා. ඉතින් මේ මතවාදය තමයි පුතේ අනාගමිකවාදය කියලා කියන්නේ. අපිට ලියන්න පුළුවන් ලෞකිකවාදය, ලෝකායතනවාදය, ඒ වගේම නිරාගමිකවාදය කියලා ලිව්වත් නිවැරදි පිළිතුර. ඉතින් මේ රටක ආණ්ඩු පද්ධතිය, නීති, ඒ වගේම තමයි රාජ්‍ය තීරණ මේ ආගමික බලපෑම් වලින් වෙන්විය යුතුයි කියලා තමයි මේ අනාගමික වාදය තුලින් අදහස් කරන්නේ. ආගම සහ දේශපාලනය වෙන් වශයෙන් තියෙන්න ඕනි කියලා තමයි මේ අනාගමික වාදය තුලින් අදහස් කරන්නේ. 9 වෙනි ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය සම්භාව්‍ය ග්‍රීක යුගයේ සිට නූතන යුගයේ දක්වා සිදු වූ විකාශනයේදී ස්වරූප දෙකකින් පැවත තිබේ. එම ස්වරූප දෙක මොනවාද කියලා අහලා තියෙනවා. ඉතින් අපි දන්නවා ග්‍රීසියේ ක්‍රියාත්මක වුණේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කිව්වහම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි ක්‍රියාවට නැංවුනේ. රජයේ තීරණ සම්බන්ධයෙන් ප්‍රජාවේ සෑම සමාජිකයෙක්ම එකට එක්රාශී වෙලා ඍජුවම සහභාගී වුණා මේ පාලන කටයුතු වලට ග්‍රීසියේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හරහා. වර්තමානයේ වෙනකොට බිහි වෙලා තියෙනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැත්නම් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කිව්වත් නිවැරදි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් කරන්නේ පුතේ ජනතාව විසින් තෝරාපත් කරගන්න නියෝජිතයින් හරහා රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන පාලන ක්‍රමයක් තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. 10 වෙනි ප්‍රශ්නය
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ක්‍රියාපටිපාටියේ ඇති දුෂ්කරතා මට්ටම් පදනම්ව ඒවා වර්ග දෙකකට බෙදනු ලැබේ. එම වර්ග දෙක නම් කරන්න කියලා තියෙනවා. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නය තුලත් මේ ගැන කතා කළා. මෙතනදී අහන්නේ පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ක්‍රියාපටිපාටියේ ඇති දුෂ්කරතා මට්ටම් අනුව තමයි මේ ප්‍රශ්නය අහන්නේ. එතනදී පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරනකොට පහසුවෙන්ම සංශෝධනය කරගන්න පුළුවන් නම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා. අනිත් එක තමයි අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා. එතනදී පුතේ ලේසියෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට ලක් කරන්න අමාරුයි. ඒ වගේම අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වලට අපිට කියන්න පුළුවන් නම්‍ය නොවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කියලාත් කියන්න පුළුවන්. නම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සාමාන්‍ය බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකයේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සංශෝධනයන් සිදු කළ හැකි ව්‍යවස්ථා තමයි නම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කියලා හඳුන්වන්නේ. අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කියන්නේ පුතේ විශේෂ ක්‍රියාපටිපාටියක් මගින් ඒ කියන්නේ ජනමත විචාරණයකින් හරි එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකයේ 3/2 බලයෙන් හරි එහෙමත් නැත්නම් අධිකරණයේ විසින් ලබා දෙන විශේෂිත තීන්දුවකින් හරි තමයි සංශෝධනයන් සිදු කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ඉතින් අනම්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මේ යම්කිසි ක්‍රියාවලියක් දීර්ඝ ක්‍රියාවලියක් කරහා තමයි සංශෝධනයකට ලක් කරන්න පුළුවන්. ඉතින් අපි අද මේ වීඩියෝ එක තුලිනුත් අර්ධ ව්‍යුහගත කෙටි ලිඛිත අනුමාන ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කළා. ඉතින් මේ ප්‍රශ්න නිතරම වගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අහලා තියෙනවා. ඒ නිසා ඔයාලා මේ ප්‍රශ්න වලට සූදානම් වෙලා යන්න. එතකොට ඔයාලට පහසුවෙන් ලකුණු එකතු කරගන්න පුළුවන්. අපි නැවතත් මේ වගේ අනුමාන ප්‍රශ්න එකතුවකින් ආයෙත් මුණ ගැහිමු. channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා.